අයිබෝන් කියලා පිළිගන්නවා ෆිසිකල් සයින්ස් MCQ YouTube channel එකට. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ ෆිසික්ස් MCQ series එකේ discussion program එකත් එක්ක. course introduction video එකේ සඳහන් කර විදිහටම ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ description box එකේ තියෙන Microsoft Form link එක හරහා paper එක කරන්න. එහෙම කරන්න පුළුවන් පළවෙනි 100 දෙනාට විතරයි. ඉතින් ඔයාලට එහෙම paper එක කරන්න බැරි වුණා නම් ඔයාලට පුළුවන් ඊට යටින් තියෙන WhatsApp channel එකට ඔය Telegram channel එකට join වෙලා paper එකට අදාළ PDF එක ලබා ගන්න. paper එක කරලා ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ discussion video එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක අපේ comment section එකේ හරි Telegram channel එකේ හෝ WhatsApp channel එකෙන් අපිව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. මේ තමයි 2012 තුන්වෙනි ගාන. ඉතින් ප්‍රශ්න අහලා තින්නේ එල් හැඩති ඒකාකාර තුනී ලෝහ තහඩුවක් රූපේ පෙන්වා තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය පැවතීමට වඩාක් මීඩ ඇති ලක්ෂ්‍ය වනේ. ඉතින් මේකේ විග්‍රහය ගත්තොත් මේක අපි තහඩු කොටස් දෙකකට බෙදාගෙන ප්‍රශ්නේ උත්තරය ගමු. සිරස් අතර තියෙන තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය අපිට දල වශයෙන් D කියලා ගන්න පුළුවන්. ඒ වගේම සිරස් අතර තියෙන තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය අපිට දල වශයෙන් A කියලා ගන්න පුළුවන්. ඉතින් මේ A හා D යා කරයින් පස්සේ මෙන්න මේ A හා D යා වෙන රේඛාව අසල එහි මැදට වන්නට තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න ඕනේ. ඉතින් මැදට වන්නට තියෙන්නේ C සහ E විතරයි. E වෙන්න බෑ. මොකද ඇතුළු නැමූ දෙසට වන්නට තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒක නිසා මේකේ උත්තරය වෙන්නේ තරංග 3 උත්තරය C. හරි මේ තමයි 2019 පස්වෙනි ප්‍රශ්නය ගුරුත්වජ විභවය ගැන තමයි ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ. ප්‍රශ්න අහලා තියෙන්නේ ලක්ෂීය වස්තුවක් මගින් ඇතිවන ගුරුත්වජ විභවය දුර සමග විචලනය වීම වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබයි. අපිට ප්‍රස්ථාර පහක් දීලා තියෙනවා. ඉතින් තිත් ස්කන්ධයක් මගින් ඇති කරන ගුරුත්ව විභවය දුර සමග වෙනස් වන ආකාරය තමයි මේ ප්‍රස්ථාර වලින් අපිට හොයාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හැමතිස්සෙම දන්නවා මේ ගුරුත්වජ විභවය හැම විටම ඍණාගයක් තමයි ගන්නෙ. ඒතර වෙන මේ ගුරුත්වජ විභව සමීකරණ මේක ඔයාලට තියරි වලදී උගන්වනවා V සමානයි ඍණ gm යට r කියලා. ඉතින් r දුර වැඩි වෙත්තම v හි අගය ශුන්‍ය දෙසට ළඟා වෙනවා. ඒ කියන්නේ ඍණ අගය අඩු වෙනවා. ඉතින් අන්න ඒකින්ද මේකේ උත්තරය අපිට ගන්න පුළුවන් වෙන්නේ උත්තරාංක 2 v සෑම විටම ඍණ අගයක් නිසා 1 3 5 කියන උත්තර කොහොමද අයින් වෙලා තියෙන්න ඕනේ. සමීකරණයට අනුව එන උත්තරය තමයි උත්තරාංක 2 ප්‍රස්ථාරයෙන් නිරූපණය වෙන්නේ. මේ තමයි 2019 11 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය අහලා තියෙන්නේ පෘථිවි වායුගෝලයේදී ධ්වනි ප්‍රවේගය පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. A. නියත උෂ්ණත්වයේදී උන්නතාංශය සමග වෙනස් නොවේ. B. පීඩනය අඩුවීමත් සමග සෑම විටම වැඩි වේ. C. උන්නතාංශය වැඩි වීමත් සමග උෂ්ණත්වය අඩු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එය අඩු වේ. ඉහත ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ කුමක්ද? හරි. මේ ප්‍රකාශය සැලකුවොත් උන්නතාංශය සමග පීඩනය වෙනස් වුවත් උෂ්ණත්වය නියතව තබා ගන්නේ නම් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රකාශය නිවැරදි. B ප්‍රකාශය සැලකුවොත් පීඩනය අඩුවීම පමණක් ශබ්දයේ ප්‍රවේගය කෙලින්ම වැඩි කිරීමට හේතු වෙන්නේ නැහැ. ඒක නිසා B ප්‍රකාශය වැරදි. C ප්‍රකාශය සැලකුවොත් උන්නතාංශය වැඩිවත්ම සාමාන්‍ය වායුගෝල උෂ්ණත්වය අඩුවීමට ලක් වෙනවා. වායු ප්‍රවේගය අනුලෝමව සමානුපාතික වෙනවා උෂ්ණත්වයේ වර්ගමූලයට. ඒක නිසා උෂ්ණත්වය අඩු වීම නිසා ශබ්දයේ ප්‍රවේගය අඩු වෙනවා. C නිවැරදි. එතකොට පිළිතුර කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ A සහ C නිවැරදිින්ද උත්තරාංක 4. මේ තමයි 2010 19 වෙනි ප්‍රශ්නය. ඉතින් 2010 කියන්නේ MCQs 60ක් ආව අවුරුද්දක්. හරි ප්‍රශ්න කියවලා බලමු. x අක්ෂය දිගේ x සමානයි ඍණ 5 සිට x සමානයි ධන 5 දක්වා ගමන් කරන p වස්තුවක් මත යොදන බලය විචලනය වන ආකාරයේ ප්‍රස්ථාරයේ පෙන්වයි. වස්තුව මත බලය මගින් කරන කාර්යය වන්න. ඉතින් අපිට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ග බලය. ඒ කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය කෙනකින් අපිට ලැබෙන කාර්යය. ඒක ඔයාලට තියරි වලදී උගන්වනවා. ඉතින් මේ ප්‍රස්ථාරයේ උස නිව්ටන් 10යි. විස්ථාපනය ගත්තොත් බලය යෙදෙන පරාසය වෙන්නේ ඍණ 2.5 සිට ධන 2.5 වෙනවා. ඒතර මුළු දුර මීටර 5 කියලා ගන්න පුළුවන්. එතකොට අපිට මේක කාර්ය හදලා ගන්න පුළුවන් 10යි නිව්ටන් වැඩි කිරීම 5යි මීටර කාර්ය වෙන්නේ ජූල් 50. උත්තරාංක 4. මේ තමයි 2018 24 වෙනි ප්‍රශ්නය. A, B සහ C පරිපථවල ඇති සරසම් වෝල්ටේජ ප්‍රභව තුනට නොගෙනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. B පරිපථයෙහි V මගින් R අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක් නිරූපණය කෙරේ. RT සමානයි මෙන්න මේ අගය නම් පරිපථවල පෙන්වා ඇති I1, I2 සහ I3 පිළිබඳව පහත කුමක් සත්‍ය වේද? හරිත මේ පරිපථ තුන ගත්තොත් මේ පරිපථ තුනේම ධාරාවන් තීරණය වෙන්නේ මේ පරිපථවල ඇති මුළු ප්‍රතිරෝධය මත. අපි පළවෙනි පරිපථය විශ්ලේෂණය කරමු. ඉතින් මේකේ R1 සහ R2 කියන ප්‍රතිරෝධ ශ්‍රේණිගතව තමයි තියෙන්නේ. එතකොට මුළු ප්‍රතිරෝධය මේ දෙකේ එකතුවෙන් ගන්න පුළුවන්. එතකොට ධාරාව I1 සමානයි V0 බෙදීම R1 ධන R2 කියලා ගන්න. දෙවෙනි පරිපථය විශ්ලේෂණය කරොත් මෙහි R1 ප්‍රතිරෝධයකට සමාන්තරව R අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති වෝල්ට් මීටරයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉන්නේ හින්දා මෙන්න මේ වගේ සමග ප්‍රතිරෝධය මෙන්න මේ දැන් ස්ක්‍රීන් එකේ තියෙන සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ගැටලුවේදී දත්තානුව R3 මෙන්න මේකට සමාන වෙනවා. R3 සහ R2 ශ්‍රේණිගතව තියෙන්නේ. එතකොට මුළු ප්‍රතිරෝධය R3 ධන R2. එතකොට මෙන්න මේ
I2 ධාරාව V0 බෙදීම R3 ධන R2 හි ඓක්‍යයට ගන්න පුළුවන්. තුන්වෙනි පදපතේ සැලකුවොත් R3 සහ R2 ශ්‍රේණිගතව තමයි පවතින්නේ. ඒතකොට මුළු ප්‍රතිරෝධය R3 ධන R2 ධාරාව I3 සමාන වෙනවා V0 බෙදීම R3 යට R2 කියලා. ඉතින් අපිට මේකෙන් එන්න පුළුවන් නිගමනය තමයි පරිපථය B සහ C සලකා බැලුව විට දෙකෙහිම මුළු ප්‍රතිරෝධය සමාන බැවින් ධාරාව සමාන වෙනවා. ඒකින්ද I2 සමානයි I3 කියලා ගන්න පුළුවන්. ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ පිළිතුරාංක 1 නිවැරදි වෙන්න ඕන නම් මේ තමයි 2012 30 වෙනි ප්‍රශ්නය. y නම් රාශියක් x නම් තවත් රාශියක් සමග වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. පහත ප්‍රකාශ සලකා බලන්න. A ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ ඇදි තන්තුවක් දිගේ x දිශාවට ගමන් කරන තරංගයක් නම් y අනු දෙන ලද මොහොතකදී තරංගය ගමන් කරන දිශාවට ලම්බ දිශාවකට තන්තුවේ අංශයක විස්ථාපනය විය හැක. B ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ ජලය ගමන් කරන තරංගයක් නම් x කාලයේ විය හැකි අතර y අනු තරංගය ගමන් කරන දිශාවට ජල අණුවක විස්ථාපනය විය හැක. C ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ සරසුලක කම්පනය නම් x යනු කාලයේ විය හැකි අතර y යනු සරසුලේ එක් පැත්තක කෙලවර ප්‍රවේගය විය හැක. ඉහත ප්‍රකාශය තුලින් සත්‍ය ප්‍රකාශය හෝ ප්‍රකාශ තමයි අපිට තෝරගන්න තියෙන්නේ. ඒත් මේකේ මාකින් එකේදී 2 3 සහ 4 5 කියන සියලු උත්තර වලට ලකුණු ලබා දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මම මේ ප්‍රශ්නය අපිට එක එක්කෙනාට එක එක විදිහට මේ උත්තර හතරම ලැබෙන විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඒත් මම පොදුවේ මේ ප්‍රකාශ තුන විශ්ලේෂණය කළා. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ දැන් මේ ඩිස්ප්ලේ වෙන්නේ මේ ප්‍රකාශ තුනේ මම කරපු කෙටි විශ්ලේෂණයක්. මේක මම හිතනවා ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේකේ උත්තරේ හොයාගත්. හරි අපි ඊළඟ ප්‍රශ්නය කතා කරමු. මේ තමයි 2017 34 වෙනි ප්‍රශ්නය. ඉතින් ප්‍රශ්න අහලා තියෙන්නේ රූපයේ දක්වා ඇති පරිදි චුම්බකවලට ආකර්ෂණය නොවන ද්‍රව්‍යකින් සාදන ලද A හා B නම් සන්නායකයක පුඩු දෙකක් ඝර්ෂණය රහිත පරිවාර පීල්ලක් මත තබා ඇත. පුඩු වලට පීල්ල දිගේ නිදහසේ චලනය විය හැකි අතර පුඩු වලට තලයන් පීල්ලට ලම්බක වේ. පුඩු දෙක සහ පුඩු අතර තබා ඇති දණ්ඩ චුම්බකය ආරම්භයේදී නිශ්චලව පවතී. ඉන්පසු දණ්ඩ චුම්බකය ක්ෂණිකව දකුණු දිශාවට රූපයේ පෙනෙන පරිදි චලනය කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙන්න මේ ක්‍රියාවලියෙන් සිද්ධ වෙන ප්‍රතිඵලය තමයි අපිට හොයාගන්න තියෙන මේ අතරින් මේක තියෙන ප්‍රශ්නයක් ලෙන්ස් නියමය පිළිබඳව. ඒ පුඩුව සැලකුවොත් චුම්බකයේ ඉවතට යන විට එය වැළැක්වීමට ඒ පුඩුව චුම්බකය ආකර්ෂණය කරනවා. එබැවින් ඒ පුඩුව චුම්බකය පසුපස දකුණට ඇදී යනවා. B පුඩුව සැලකුවොත් චුම්බකය තමා දෙසට එන විට එය වැළැක්වීම. B පුඩුව චුම්බකය විකර්ෂණය කරනවා. එබැවින් B පුඩුව චුම්බකයෙන් ඉවතට දකුණට තල්ලු වෙනවා. හරිද? මේකේ උත්තරය වෙන්නේ A සහ B පුඩු දෙකම දකුණු දෙසට චලනය වේ කියන එක පිළිතුරංක 1. ඉතින් මේ ලෙන්ස් නියමය ඔයාලට තියරි විද්‍ය උගන්වනවා. සිදු කරන ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ වස්තු විසින්. හරි. අපි ඊළඟ ප්‍රශ්නය ගැන කතා කරමු. මේ තමයි 2012 39 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නේ ටිකක් ලොකුයි වගේ පෙවුනට ඔයා හොඳ තියරි දැනුමක් සහිත කෙනෙක්. ඔයාට මේකේ උත්තරේ ඊටම වේගෙන් කාලය ඉතුරු කරගන්නමින් හොයාගන්න පුළුවන්. ඉතින් මේකේ ඔප් ඇම්ප් එකක් සම්බන්ධ ප්‍රශ්නක් තමයි අහන්නේ. ඒ වගේම ඔප් ඇම්ප් එකේ ප්‍රධාන දෙක ලබා දෙන සංඥාවන් අපිට බදිලා තියෙනවා ප්‍රශ්නේ. හරි. ප්‍රශ්නේ කියලා තියෙන්නේ ධන හෝ ඍණ වෝල්ට් ජව සැපයුම් වෝල්ටීයතාවෙන් ක්‍රියාත්මක වන 741 කාරකාත්මක වර්ධකයක අපවර්තන ප්‍රදානය. රූපේ පෙන්වා ඇති පරිදි කාලය සමග රේඛීයව වැඩි වන වෝල්ටීයතා සංඥාවක් ලබා දී ඇත. පෙන්වා ඇති පරිදි විස්තරය 5 වෝල්ට් රුජුකෝණාශ්‍රාකාර වෝල්ටීයතා තරංග ආකෘතිය අපවර්තන නොවන ප්‍රධානන්ට යොදා ඇත. කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදාන තරංග ආකෘතිය වඩාත්ම හොඳින් නිරූපණය වන. ඉතින් ඔප් ඇම්ප් එකේ ක්‍රියාකාරීත්වය බැලුවොත් මේ ප්‍රතිදානයේ තීරණය වෙන්නේ මේ අග්‍ර දෙක අතර. ප්‍රධානයේ අග්‍ර දෙක අතර පවතින වෝල්ටීයතා වෙනස මත. මෙහිදී අග්‍ර දෙකට ලබා දෙන වෝල්ටීයතා ඉතා කුඩා වෙනසකදී පවා ඔප් ඇම්ප් එකේ ප්‍රතිදානයේ උපරිම සන්තුෂ්ත අගයට. ඒ කියන්නේ ධන හෝ ඍණ 10 වෝල්ට් ශ්‍රේණිකව මාරු වෙනවා. ඉතින් මෙන්න මේකේ ධන අග්‍රයට 5 වෝල්ට් විස්තරයක් ඇති ස්පන්ද තරංගය ලබා දෙන අතර ඍණ අග්‍රයට කාලයත් සමග බිඳුවේ සිට 5 වෝල්ට් දක්වා වැඩි වෙන රෑම්ප් සංඥාවක් තමයි ලබන්නේ. ඉතින් ධන අග්‍රයේ වෝල්ටීයතාවය ඍණ අග්‍රයේ වෝල්ටීයතාවට වඩා වැඩි වන සෑම විටම ප්‍රතිදානය ධන වෝල්ට් වෙනවා. ඒ වගේම ධන අග්‍රයේ වෝල්ටීයතාවය ඍණ අග්‍රයේ වෝල්ටීයතාවයට වඩා අඩු වන සෑම විටම ප්‍රතිදානය ඍණ 10 වෝල්ට් තමයි ලබන්නේ. ඉතින් අපිට උඩ මේකෙදි ගන්නක 3 4 කියන උත්තර අයින් කරලා දාන්න පුළුවන්. හරි බලමු දැන් ප්‍රතිදාන තරංගය කොහොමද සැකසෙන්නේ කියලා. ස්පන්ද තරංගයේ අගය 5 වෝල්ට් වන අවස්ථාවලදී සෑම විටම රෑම්ප් සංඥාවට වඩා වැඩි හෝ සමාන බැවින් ප්‍රතිදානය ධන 10 වෝල්ට් වෙනවා. ස්පන්ද තරංගය 0 වෝල්ට් වන අවස්ථාවලදී රෑම්ප් සංඥාව ඊට වඩා වැඩි බැවින් ප්‍රතිදානය ඍණ 10 වෝල්ට් වෙනවා. මේ අනුව ධන වෝල්ට් 10 වෝල්ට් සහ ඍණ 10 වෝල්ට් අතර දෝරණය වන තරංගය අපිට නිවැරදිව ලබා දෙන්නේ උත්තර අංක 5 දී. උත්තර අංක 2ත් අයින් කරන්න පුළුවන්. මොකද ධන 10 වෝල්ට් සහ ඍණ 10 වෝල්ට් අතර මේ ප්‍රතිදානය ලැබෙන නිසා ඒක අපිට ගන්න පුළුවන් උත්තර අංක මේ තමයි 2019 41 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න කියලා තියෙන්නේ නියත නලා සංඛ්‍යාතයක් සහිත නලා හඬ නගන හස්කූරක් සිරස්ස උඩු අතට යවන ලදී. ඒ ආරම්භයේදී ත්වරණයකින් හා පසුව මන්දනයකින් ගමන් කර අවසානයේ නිශ්චලතාවයට පත්වීමට පෙර පුපුරාය. පොළොව මත හස්කූරට එක එල්ලේම පහළින් සිටින නිරීක්ෂකයෙක් හස්කූරේ නලා හඬට සවන්. නිරීක්ෂකයාට ඇසෙන හඬෙහි සංඛ්‍යාතය පිළිබඳව පහ සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඒ ත්වරණය වන අතරතුරේදී ඒ නලා සංඛ්‍යාතයට වඩා විශාල වන අතර කාලය සමග අඩුයි. B මන්දනය වන අතරතුරේදී ඒ
නලා සංඛ්‍යාතයට වඩා කුඩා වන අතර කාලය සමග වැඩි. පිපිරීමට මොහොතකට පෙර එය නලා සංඛ්‍යාතයට සමයි. ඉහත ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ කුමක්ද? මේක ඩොප්ලර් ආචරණය මූලධර්මයේ මත පදනම් වහ ප්‍රශ්නයක්. ඉතින් මෙහි නිරීක්ෂකයා පොළොව මත නිශ්චලව ඉන්න අතර ශබ්ද ප්‍රභවය, ඒ කියන්නේ අහස් කුර ඔහුගේ නිවතට ඉහළට ගමන් කරන. නිරීක්ෂකයාට ඇසෙන සංඛ්‍යාතය මෙන්න මේ සමීකරණයෙන් අපිට ගන්න පුළුවන්. මේකේ නෝට් කියන්නේ සත්‍ය සංඛ්‍යාතය, ඒ වගේම v ශබ්දයේ ප්‍රවේගය සහ vs කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය. හරි. ප්‍රභවය ඉවතට යන විට ප්‍රභවය නිරීක්ෂකයාගෙන් එතන යන නිසා ඇසෙන සංඛ්‍යාතය සෑම විටම නියම සංඛ්‍යාතයට වඩා අඩු වෙනවා. එතකොට f' අඩු වෙන්න ඕනේ නියම සංඛ්‍යාතය f0ට වඩා. අපි මේ ප්‍රකාශය සැලකුවොත් තරණය වන විට ප්‍රවේගය එක ආකාරව වැඩි වෙනවා. ඒ විට සමීකරණයට අනුව ඇසෙන සංඛ්‍යාතය තවත් අඩු වෙනවා. නමුත් මෙහි සංඛ්‍යාතය වඩා විශාල වේ යන්න තියෙන නිසා ප්‍රකාශයේ මේක වැරදි. ඒ ප්‍රකාශය වැරදි. මේ ප්‍රකාශය සැලකුවොත් මන්දනය විට ප්‍රවේගය ප්‍රභවයේ ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ විට සමීකරණයේ හරය අඩු වෙන නිසා ඇසෙන සංඛ්‍යාතය f' ක්‍රමයෙන් වැඩි වෙනවා. කෙසේ වෙතත් ඒ සෑම විටම නියම සංඛ්‍යාතයට වඩා අඩු වගයක් තමයි ගන්න. ඒක නිසා B ප්‍රකාශය නිවැරදි. C ප්‍රකාශය සැලකුවොත් අහස් කුර පුපුරා යන්නේ නිශ්චල වීමට පෙර බැවින් ඒ මොහොතේ එයට යම් ප්‍රවේගයක් තියෙනවා. ඒ වෙන ඇසෙන සංඛ්‍යාතය නියම සංඛ්‍යාතයට සමාන වෙන විදිහක් නැහැ. ඒක නිසා මේ C ප්‍රකාශය වැරදි. උත්තරය වෙන්නේ B පමණි. උත්තරාංක 2. මේ තමයි 2023 48 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න පත්‍රයේ අග්‍රහරිය ප්‍රශ්නයක්. පොඩක් ට්‍රිකි වෙන්න පුළුවන් සමහර වෙලාවට මේ ප්‍රශ්න. රූපේ පෙන්වා ඇත්තේ අහිධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක. කම්බියට එහි දිග ඔස්සේ විචලන වෙන අරයක් සහිත ඒකාකාර නොවූ වෘත්තාකාර හරස්කඩ වර්ගඵලයක් ඇත. කම්බියේ වම් කෙළවරේ සිට මනින x දිග සමග කම්බියේ ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේග v d හි විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන. ඊටම සරල ප්‍රශ්නයක් වගේ. මූලික සිද්ධාන්තය බලමු. ධාරාව I ප්‍රවේගය v d හරස්කඩ වර්ගඵලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය n සහ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය E නම් මෙන්න මේ සම්බන්ධතාවය I සමානයි NEAV කියන එක ඔයාලට තියරි වලදී මේක එන හැටිත් කියලා දෙනවා. ඉතින් මෙහෙදි කම්බිය දිගේ එකම ධාරාව තමයි ගලාගෙන යන්නේ. ඒක නින්දා N සහ E නියතයි. ඒතර මෙන්න මේ ප්ලාවිත ප්‍රවේගය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා හරස්කඩ වර්ගඵලයට. කම්බිය වෘත්තාකාර හින්දා මේකේ හරස්කඩ වර්ගඵලය අපිට ගන්න පුළුවන් A සමානයි ϕr වර්ග කියලා. මේකේ R විචලන චලනයක්. ඒක නිසා මේකේ ප්ලාවිත ප්‍රවේගය අපිට ගන්න පුළුවන්. ප්ලාවිත ප්‍රවේගය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා R වර්ගයට කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ රූපය අපි සැලකුවොත් ආරම්භයේදී අරය විශාලයි. ඊට පස්සේ VD අගය කුඩා අගයකින් තමයි ආරම්භ වෙන්නේ. මැදදී අරය අවම වෙනවා. VD උපරිම වෙනවා. ඒ වගේම අවසානයේදී අරය නැවතත් වැඩි වෙනවා. ඒතකොට VD අගය නැවත අඩු වෙනවා. හරි අපි දීලා තියෙන ප්‍රස්ථාර බැලුවොත් මේකේ VR වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වෙන හින්දා මේක රේඛීය ප්‍රස්ථාරයක් වෙන්න බෑ. ඒක නිසා 1 සහ 2 5 කියන උත්තර අපිට අයින් කරන්න පුළුවන්. ඒ වගේම ආරම්භයේදී අරය ශුන්‍ය නොවන නිසා VD සඳහා යම් අගයක් තියෙන්න ඕනේ. එබැවින් ප්‍රස්ථාරය ශුන්‍යෙන් ආරම්භ වෙන්න බෑ. ඒක නිසා අපිට තුන්වෙනි උත්තරෙත් අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේම මේ බටේ මැදදී VD අගය උපරිම වෙන හින්දා VD ට උපරිම අගයක් ලැබෙන ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. ඉතින් මේ කාරණා සියල්ලටම ගැලපෙන්නේ උත්තරාංක 4.